ඩෑන් ප්‍රියසාට්ට වෙඩි තැබීම සැලසුම් කර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට අදාළ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. පසුගිය 20 වෙනිදා සිදු වූ ගැටුමක් මෙම වෙඩි තැබීමට ආසන්නතම සිදුවීම් බවට එහිදී අනාවරණය වී තිබේ. ඩෑන් ප්‍රියසාත් විසින් එදින ත්‍රිරෝද රථයකට මන්නා පහරක් එල්ල කර තිබූ අතර එම ත්‍රිරෝද රථය ඩෑන් ප්‍රියසාත්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් එකක් බවද අනාවරණය වී තිබේ. පොලිසිය පැවසුවේ ඒ අනුව ඩෑන් ප්‍රියසාත් ඝාතනය කංජිපානි ඉම්රාන් විසින් මෙහෙවා ඇති බවට මේ වන විට කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බවයි. ඩෑන් ප්‍රියසාත්ව එදින ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනම් කළ පිය පුතු දෙපළ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බව පොලිසිය සඳහන් කරයි. මෙවැනි පාත් දිනපතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.